ඔයාව වට්ටන්න හදන ඔයාගේ කකුලෙන් අදින ඔයාගේ වටේට බොරු යාළු වේශයකින් නැත්තම් පාර්ට්නර් කෙනෙක්ගේ වේශයකින් ඉන්න ගෝතයන්ගේ ප්ලෑන් ගැන අද අපි 100% හරියටම කතා කරනවා. මට මේකට ටොක්සික් මිනිස්සු කියන ටොක්සික් පාර්ට්නර්ස්ලා කියන වචනේ හොඳ වැඩි නිසා මම අපේ හෙළ බසේ කොහෙන් හරි තිබිලා හම්බුන ගෝතයෝ කියන වචනය පාවිච්චි කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ මැසිව් ටොපික් එක තමයි. අද අපි කතා කරන්න යන මැසිව් ටොපික් එක තමයි ඔයා ඔයාගේ වටේ ඉන්න ගෝතයන්ගේ ප්ලෑන් වලට අහු වෙන්න එපා කියන කාරණාව. අපේ වටේ ඉන්න ගෝතයන්ගේ ඒ කියන්නේ ටොක්සික් මිනිස්සුන්ගේ ප්ලෑන් වලට අහු නොවි අපි කොහොමද අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ? මානසික නිදහසකින් යුක්තව. අපි කොහොමද අපේ වටේට ඉන්න අපේ කකුලෙන් අදින මිනිස්සු මුන් කියලා හරියටම මුලින්ම අඳුරගන්නේ කොහොමද? අංක 1 ඔයා දුක් විඳින වෙලාවට එයාලගේ හැසිරීම නිරීක්ෂණය කරන්න. අනිවාර්යයෙන්ම එයාලා ඔයාගේ කඩාගෙන වැටීම් එන්ජොයි කරනවා. ඔයාට දුක් මූණක් පෙන්නලා උන් එළියට ගිහින් මල් වෙඩි පවා ගහනවා. ඇද්දෝකට ඇද්දා රූට ගගා උන් මල් වෙඩි පවා ගහනවා. අංක 2 ඔයාගේ ජයග්‍රහණවලදී එයාලගේ හැසිරීම බලන්න. ඔයා Samsung ෆෝන් එකක් ගත්තොත් අයියෝ Apple ෆෝන් එකක් ගත්තා නම් හරිනේ. ඔයා Alto එකක් ගත්තොත් ඉද්දකින් ෆුට් සයිකලයක් ගන්න තිබ්බා. නැත්තම් Benz එකක් ගන්න තිබ්බා. ඔයා Benz එකක් ගත්තොත් ඔච්චර වියදම් කරේ ඇයි? ඔයාට තිබ්බනේ පොඩි වාහනයක් ගන්න. අංක 3 ඔයාගේ රහසක් ඒ අයට විතරක් කිව්වම පිට මිනිස්සුන්ගේ ඒ ඔයා කිව්ව රහසම වෙන කාගෙන් හරි එනවනම් ආයෙම ඔයාටම එනවනම් බවුන්ස් බෑක් වෙලා ඔයාගේ කනටම එනවනම් ඒක ඩබල් ට්‍රිබල් වෙලා අන්න ඔයාට එතන ගෝතයෙක් ඩිටෙක්ටඩ්. ඔයා ඒ රහස කිව්ව තැන ඉන්නවා ගෝතයෙක්. අංක 4 ඔයා අවුල් වෙලා ඉන්න වෙලාවට එයාලගේ හැසිරීම බලන්න. ඔයාව තව අවුල් කරන්න හදනවා. ඔයාගේ ඔළුවට තව විස බීජ දානවා. ඔයාව සනීප කරන්න නෙවෙයි ඔයාව අවුලෙන් අවුලට පත් කරලා ඔයාව කලබල කරලා කේන්ති ගස්සලා ඔයාව වේදනාවට පත් කරලා ඔයාගෙන් තව ආතල් ගන්නවා. අංක 5 එයාලා ඔයා ගැන කතා කරන්නේ ඔයා නැති වෙලාවට විතරයි. ඔයාගේ මූණට hina වෙලා පස්සට විරවනවා කියලා කියන්නේ අන්න ඒකට. එයාලා ඔයා නැති තැන ඔයා ගැන ඔයාවත් දන්නේ නැති කේලම් රටේ නැති જાති එයාලා කියවනවා. අංක 6 එයාලා එක්ක ඉන්නකොට ඔයාගේ ඔළුව අවුල් වෙනවා වගේ දැනෙනවා. ඔයා හිර වෙලා වගේ දැනෙනවා. ඔන්න ඔය දේවල් මේ මිනිස්සු ළඟදී වෙනවා නම් ඒ ඉන්නවට ඉන්න හොඳ හෙල්දි මිනිස්සු නෙවෙයි. ඔයාට සපෝටිව් පාර්ට්නර්ස්ලා නෙවෙයි ඒ ඉන්නේ. ඒ ඉන්නේ යම් විදිහට ඔයාව පාලනය කරන්න, ඔයාව පාවිච්චි කරන්න, එක විදිහට ඔයාව කඩලා වටන්න හදන මිනිස්සු. එයාලා ඇයි එහෙම කරන්නේ? ඇයි තව මිනිහෙක් කඩාගෙන වටන්න, තව මිනිහෙක්ගේ දුකකින් ආතල් එකක් ගන්න? එයාලා ඇයි එහෙම කරන්නේ? එයාලට වෙන වැඩ නැද්ද? ඔයා හරි. එයාලට වෙන වැඩ නෑ. ඒක තමයි එයාලගේ එකම විනෝදේ. එයාලට ඒකෙන් ආතල් එකක් හම්බෙනවා. එයාලට දෙයක් තමන්ගේ උත්සාහයෙන් කරලා දිනා ගන්න බැරි නම් තව මිනිහෙක් පාගන එක නම් උන්ට හරිම ලේසි. උන් පාගන එක තෝරගෙන එහෙම හරි උසස් වෙන්න බලනවා. සමහර මිනිස්සු වාගේ සතුටට කැමති නෑ. මතකද අර කණාමැදිරියාගේ කතාව? කණාමැදිරියයි සර්පයාගේ කතාව. දවසක් කණාමැදිරියෙක් සර්පෙක් තමන්ගේ පස්සේ එලවනවා මේක ඉවස ගන්න බැරිම සර්පයා ගාවට ගිහිල්ලා අහනවා මේ හප මං උඹේ ආහාර දාමේ කොටසක්ද? සර්පයා කියනවා නෑ. එතකොට මගේ අතින් උඹට මොකක් හරි වැරද්දක් වුණාද? සර්පයා කියනවා නෑ. එහෙනම් ඇයි බං උඹ මාව කන්න පන්නන්නේ? මට උඹේ එළිය පේන්න බෑ. සමහර මිනිස්සුන්ට වෙන්නේ ඒක. සමහර මිනිස්සුන්ට තියෙන තේ ප්‍රශ්නේ උන්ට එළියක් නැත්තම් අපිත් අඳුරේ ඉන්න ඕන කියලා ඒ මිනිස්සු හිතනවා. ඔයා උන්ට වඩා උඩට යයි කියන බය. එකට හිටපු එකෙක් උඩට යනකොට සතුටු වෙන්නේ හරිම සීමිත ප්‍රමාණයයි. අනිත් හැම එකම රහස එහෙම කුහකකම් කරනවා. මොකද උන්ට එතකොට පේන්න ගන්නවා උන්ගේ මාසාර්ථකකම, උන්ගේම නොහැකියාව. ඒක උන්ගේ ළඟටම එන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම, ක්‍රෝධය, පලිගැනීම වගේ ටොක්සික් ගති එක්ක උන්ගේ එළියට එනවා, උන්ගේ ළඟින් එළියටම එනවා. අනිත් එක ඒක පාලනය කරගන්න බැරි වුණාම තමයි කටින් එළියට එන්නේ. මේ මිනිස්සුන්ගේ කටින් වචන විදිහට එළියට එන්නේ ඕක මෙහෙම යෝකාරම යෝක මෙහෙමනේ හිටියේ ඕක මෙහෙමනේ හිටියේ අරව කරා ඕකගේ පැටිකිරිය දන්නේ අපිනේ. තව එකක් තියේ. ඔයා දිනුවා උන්ට බැරි වුණා. ඒත් ඕක යට තියෙන වෙනමම කතාවක්. ඔයා මැරීගෙන try කරා යම් දෙයක් ලබා ගන්න, ඔයාගේ achievements ලබා ගන්න, ඔයාගේ promotion එක ලබා ගන්න, ඔයාගේ career එක උඩට දා ගන්න, ඔයා රට යන්න, ඔයා ඔය goal එක ගහන්න, ඔයා මැරීගෙන try කරා. උන් එක තැන ඉඳගෙන හිටියා. ඔයාගේ කැපවීමට අවශ්‍ය ඔයාට තැන ලැබුණා, pay off එක ලැබුණා. ඒක අර එක තැනකට වෙලා බලාගෙන හිටපු උන්ට පේන්න බැරි වුණා. ඒ තුන් තමන්ගේ නොහැකියාව, උත්සාහයක් නැතිකම, තමන්ගේ අසාර්ථකත්වය ගැන කියවන්නේ නැහැ. උන් කරන්නේ ඔයාව බිමට පා ගන්න try කරන එක. මේක ඊගව පොයින්ට් එක තමයි මැසිව්ම ආතල්ම පොයින්ට් එක.
එයාලා ඔයාට ප්‍රසිද්ධිය වහිර කරන්නේ නැහැ. එයාලා ඉන්නේ ඔයා එක්ක පනට පන වගේ ඒත් අවශ්‍ය මොහොතේ ඔයාට එයාලව අවශ්‍යම මොහොතේ එයාලා ෂේප් එකේ මාරු වෙලා යනවා. එතකොට එයාලා දන්නවා ඔයාට පොඩ්ඩක් හරි කෙලවෙනවා කියලා. බැරි වෙලා හරි ඔයා එයාලා මැත්තේ ඩිපෙන්ඩ් වෙලා ඔයා එයාලට ඇබ්බැහි වෙලා හිටියනම් ඔයා බිමටම පත බෑවෙනවා කියලා එයාලා දන්නවා. ඔයා උඩට ගියොත් ඔයා ඔය ඉන්න තැනින් උඩට ගියොත් එයාලා ඔයාගෙන් හැලෙයි කියන බය තියෙනවා. හිතන්නකෝ මෙහෙම පාත්තයෝ ටිකක් එක්ක ඔයා ඉන්නවා. ඔයාත් ඉන්නවා රාජලියෙක් වෙලා ඒ ගොඩේ. පාත්තයන්ට තේරුණ දවසට ඔයා රාජලියෙක් කියලා උන් මොකද කරන්නේ? උන් කරන්නේ ඔයා ඉගිල්ලෙන එක නවත්තන්න උන්ගේ මට්ටමින් කරන්න පුළුවන් හැම දෙයක්ම උන් කරනවා. ඔයාගේ ඔළුවට විස බීජ දානවා. ඔයාව එක එක ඇබ්බැහියන්ට පුරුදු කරනවා. ඔයාව විනාශ කරන්න හදනවා. ඔයාගේ තටු කඩන්න හදනවා. ඔයාව එක එක උගුල්වල අටවනවා. ඔයාටම කියලා වෙනම නීති හදනවා, වෙනම නීති දානවා. ඔය හැම දෙයක්ම කරනවා හේතුව ඔයා උඩට යන්නේක ඔයා ඉගිලිලා යන්නේක නවත්තන්න. මතක තියාගන්න දිනනකොට ක්ලැප් නොකර යන්නේකා තමයි ඔයා ෆේල් වුණාට පස්සේ උඩ පැන නටන්නේ. දැන් අපි යන්න ඕනි කළු වෘකයෝ වගේ ගෝතයන්ගේ සැලැස්ම මොකද්ද කියන එක ගවේෂණය කරන්න. අපි ඉගෙන ගත්ත උන් මොන වගේද කියලා, අපි ඉගෙන ගත්ත ඇයි උන් අපිට එහෙම කරන්නේ කියලා. දැන් අපි යන්න ඕනි උන්ගේ සැලසුම් මොන වගේද කියලා ඉගෙන ගන්න. මෙන්න මේ ටික තමයි යාළගේ ප්ලෑන් එක. හොඳට මතක තියාගන්න. අංක 1 මූලිකම දේ ඔයාව බ්ලාස්ට් කරලා දාන එක. උන්ට ඕන ඔයා උන්ගේ කකුල් ගාව වැටිලා ඉන්නවා බලන්න. උන්ට ඕන ඔයා අඬනවා බලන්න. කර කියා ගන්න දෙයක් නැතුව ආතක් පාතක් නැතුව ඉන්නවා බලන්න. අංක 2 ඔයාව අසරණම කරලා දාන්න ඕනි උන්ට. ඔයා මිනිස්සුන්ගේ පස්සෙන් යනවා, ඔයා උන්ගේ පස්සෙන් ගිහලා අඬනවා, දුක කියනවා, දුක හිතන ස්ටේටස් දානවා. ඔයා කඩන් වැටිලා ඔයා උදව් නැතුව බලාගෙන ඉන්නවා. ඔයා එක තැන වේලෙනවා. උන්ට ඕනි උන්ගේ ප්ලෑන් එකේ හැටියට ඒ ආතල් එක ගන්න. අංක 3 ඔයාගේම ස්ට්‍රෝන්ම පොයින්ට් එක කඩලා දාන්න උන්ට ඕනි. උන් ඔයාගේ සම්බන්ධතා කඩනවා, ඔයාගේ රෙපියුටේෂන් එක කඩනවා, උන් ඔයාගේ ප්‍රතිපත්ති කඩනවා, උන් ඔයාගේ පිටකොන්ද කඩනවා, ඔයාව ගෑස් ලයිට් කරනවා. ගෑස් ලයිට් කරනවා කියන්නේ මොකද්ද දන්නවද? උන් ඔයාගේ අවංකකම, උන් ඔයාගේ ක්වොලිටි එක එහෙම නෑ කියලා උන් ඔයාටම ඔප්පු කරන්න හදනවා. උදාහරණයක් ඔයාගේ නම කසුන් නම් ඔයාගේ නම කසුන් නෙවෙයි කියලා ඔයාව ගෑස් ලයිට් කරනවා. ඔයා හරි සාධාරණව හිටියනම්, ඔයා පට්ට නිහතමානීව ප්‍රතිපත්තිකරුකව හිටියනම් ඒක එහෙම නෑ. ඔයා එහෙම ප්‍රතිපත්තිකරුක නෑ කියලා ඔයාගේම ඔළුවට විස බීජ උබන්න සලසනවා. උන් ඔයාව ගෑස් ලයිට් කරනවා. උන් ඔයාව ක්‍රිටිසයිස් කරනවා. ඔයා මෙච්චර කල් ගිය සාර්ථක පාර අසාර්ථකයි කියලා කියනවා. කොටින්ම උන් ඔයාගෙන් ආතල් එකක් ගන්නෙ. අංක 4 ඔයාව නොසන්සුන් කරනවා. මේ දේවල් වලින් ඔයා නොසන්සුන් කරලා, ඔයාට නිින්ද නැති කරලා, ඔයාට සැනසීම මානසික නිදහස නැති කරලා ඒ ගෝතයෝ, ඒ ටොක්සික් මිනිස්සු ඔයාව බයිට් එකට ගන්නවා තලු මරන්න. උන්ට දැන් හොඳට නිින්ද යනවා. උන් හිතනවා උන් දිනුම් කියලා. ඔයා නිදි නැතුව කල්පනා කරනවා. අංක 5 ඔයා නිකන් 2.50 ගොඩට රුපියලට දානවා. ඔයාව නිකන් තුට්ටු දෙකට දානවා. දැන් තමයි ඔයාට වේදනාව උහුල ගන්න බැරිම තැන. දැන් ඔයාගේ මේ කඩාගෙන වැටීම, ඔයාව කඩාගෙන වට්ටපු උන් ළඟටම ගිහින් දුක කියනවා. උන් දැනගෙන හිටියට ඔයා දන්නේ නැහනේ උන් තමයි මේ උගුල් ට්‍රැප් ඔක්කොම හැදුවේ කියලා. ඔයා දුක කියනවා, උන් සතුටු වෙනවා. ඔයා අඬනවා උන් ළඟ, උන් පාටි දානවා. ඔයාට උදව් කරනවා වගේ රඟපපා උන් ඔයාගෙන් ආතල් ගන්නවා. වෙනදට ඔයාගේ කෝල් මිස් නොකරපු උන් දැන් ඔයාගේ කෝල් ආන්සර් කරන්නෙත් නෑ. දැන් ඔයාව උන්ගේ පයට පෑගුණ දූවිලි ගානට උන් දාලා තියෙන්නේ. ඇත්තටම හැබැයි ගත්තට පස්සේ ඔයා පයට පෑගිලා නෑ. පයට පෑගුණත් කක්කා ගෑවුණත් රුපියල් 1000 කොලේ රුපියල් 1000 වටිනාකම තියෙනවා. 5000 කොලේ 5000ම තමයි. ඒක ඒ උටුනාම්බු දන්නේ නෑ. අංක 6 අනේ කියාගෙන ඔයා යාළගේ පස්සෙන් ගෙන්න ගන්න උන් try කරනවා. උන් එන ආසයි අපි අනේ හුනේ ගාගෙන උන්ගේ පස්සෙන් යනවට, වැඳ වැටිගෙන පස්සෙන් යනවට. උන් එකේ මාර ආතල් එකක් ගන්නෙ. උන් හිතනවා උන් තමා පොරවල් කියලා. උන් එතකොට අපිව වටේ යවනවා. ගණන් උස්සනවා. අපෙන් ආතල් ගන්නවා. උන් ඩිමාන්ඩ් කරනවා. ඊගෝ එක පෙන්නනවා. ලොකුකම පෙන්නනවා. ඉවර නෑ. පරණ ඇරියස් කවර් කරගන්නවා. ඉවර නෑ තාම මොහොම ඉන්න. අංක 7 එයාලා ආන්සර් නොකරද්දිත් ඔයා ලව්ව කෝල් 500ක් විතර ගන්න තත්ත්වයකට ඔයාව පත් කරනවා. අත්දැකීම් තියන අය දන්නව නේද මේකේ වේදනාව? එයාලා කෝල් ආන්සර් නොකරපු එකට කියන හේතුව එහෙමත් අත්දැකීම් තියන අය මේ ගැන දන්නව නේද? මේ වෙලාවට කේන්තියක් ආවත්, ඒ වෙලාවට ප්‍රශ්න 1000ක් ඔලුවට ආවත් කරගන්න දෙයක් නැහැ. එයාලා එක්ක ඒවා කතා කරත් එයාලා ඒවට දෙන එහෙටත් නැති මෙහෙටත් නැති උත්තර ඔයා ඕනවටත් වඩා අහලා ඇතිනේ. කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මේක බලන නව යෞවනයන්ට අලුත් අත්දැකීම් තියෙනකට ඒව සෑහෙන්න මාර විදියට වටිනවා වෙන්න පුළුවන්. අංක 8
ඔයා තුළම ෆ්‍රීස් කරලා දානවා මේ මිනිස්සු. මේකෙන් ඔයාව ඇතුළෙම ගල් කරලා දානවා. ඔයාව ඇතුළෙම ඔයාව විනාශ කරනවා. ඔයා ඇතුළෙම ඔයාව මරවලා දානවා. මට වචන එන්නේ නෑ මේ හැඟීම ඔයාට තේරුම් කරලා දෙන්න. ඔයාට කියන වචන ඔයාට දරා ගන්න බෑ. ඒක මම දන්නවා. ඔයාට කරන දේවල් ඔයාට දරා ගන්න බෑ. ඔයාට දුවගෙන ගිහින් විසඳ ගන්න හිතුවත් ඔයාට විසඳ ගන්න තැනක් නෑ, කෙනෙක් නෑ. ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. ඔයා මේ වගේ අවස්ථාවක නම් ඉන්නේ එකපාර ඔයාට ගොඩේ එන්න බෑ. ඒකට කාලයක් යනවා. අංක 9 ඔයාට උතුර දකුණ මාරු වෙන තරමට අවුල් වෙනවා. මේ වෙලාවේ ඔයාගේ වැඩ අවුල් කරගෙන. ඔයා මේ වෙලාවේ ඔයාව අමතක කරගෙන. ඔයා මේ වෙලාවේ ඔයා ගැන දන්නේ නැහැ. ඔයාගේ වැඩ ගොඩ ගැහිලා. ඔයාට කාලය මතක නැහැ. සැලසුම් මතක නැහැ. ඉලක්ක මතක නැහැ. වැඩ ගොඩ ගැහිලා. ස්ට්‍රෙස්, වගකීම්. ඒ අස එක විදිහේ කෝල්ස්. ඒ අස එක හිතේ තියෙන පීඩනයේ බර වෙලා. ඒත් ඔයා දරා ගන්නවා. ඒත් ඔයා උත්සාහ කරනවා. මට පුදුමයි මං ගැන එහෙම වෙලාවල් වලත් ඉස්සර මට ඒ වගේ හයියක් තිබුණ එක ගැන. ඒ වගේ මම දන්නවා මේක දරා ගන්න, මේ වගේ සිටුේෂන් එකක් හැන්ඩල් කරන්න ඔයාටත් ඒ හයිය තියෙනවා කියලා. මට පුදුමයි අපි ගැන. මොකද ඔයත් එහෙමම මං වගේම දරා ගන්න කෙනෙක් නම් මට ඇත්තටම අපි දෙන්න එකම බෝට්ටුවේ. අපි දෙන්න මේ යුනිවර්ස් එකේ සුපිරි චරිත. අංක 10 ඔයාට ඔයාවම නැති කරන එක තමයි මුන්ගේ ෆයිනල් ගෝල් එක. ඔයා හැම කරුණම අවසානයේ උන්ගේ අරමුණ ඔයාව නැති කරලා දාන එක. ඕක තමයි උන්ගේ සැලැස්ම. අපිට හිත ඉන්න වෙලාවක් නෑ දැන්. අපි ඉක්මනට යමු මේකට මොනවද කරන්න කියලා අඳුරගන්න දැනගන්න. ඔයා දැනගන්න ඕනේ මේ දේවල් වලට උත්තර තියෙනවා කියලා. මොනවාද තියෙන උත්තර? ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද දැන්? සැලසුම් වලට යමු කුඹියෝ. උන්ගේ ගෝත වැඩ වලට ප්‍රතිරෝධයක් ගේන. අපේ ආරක්ෂක වලල්ල හදන්න යමු. ලියා ගන්න ගමන් මේක බලන්න. ස්මාර්ට් විදිහට ජීවිතයට මුහුණ දෙන එක කොහොමද? ප්‍රශ්නයක් ආවමත් කන්න, ට්‍රැවල් කරන්න, කවුන්සලින් යන්න, ෆිල්ම්ස් බලන්න, ලියන්න, ජර්නල් කරන්න. උන් හිතන්නේ ඔයා කඩාගෙන වැටෙයි කියලා නම් පට්ට ආතල් එකේ ට්‍රැක් පැනලා වගේ තින්න, මඩ තලන්න, වැස්සේ නටන්න, තනියම සෝලෝ ට්‍රැවල් කරන්න. කොටින්ම මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඔයා ප්‍රශ්නත් එක්ක ගනුදෙනු කරන්න. ආ ප්‍රශ්නය දාතල් වරින් ඔයාව අවුල් කරන්න බෑ කියලා ඔයාලට පෙන්වන්න සහ ඔයාටම දැනෙන දෙන ප්‍රශ්නවලට ඔයාව නවත්තන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි. ප්‍රශ්නවලට ඔයාව නවත්තන්න පුළුවන් පුතේක් නෙවෙයි. ප්‍රශ්නවලට ඔයාව නවත්තන්න පුළුවන් දූ පොඩ්ඩක් නෙවෙයි කියලා ඔයාටම පෙන්න ගන්න. කොහෙවත් යන නරිප්පඩයන්ට කුණු කසල ශෝධකයන්ට ඔයාව අවුල් කරන්න වටන්න බෑ කියන්න. කොටින්ම කොහෙවත් යන කපුටන්ට පාත්තයන්ට රාජලියගේ ගමන නවත්තන්න බෑ කියලා උන්ට තේරුම් කරවන්න. ඔයාවම හරිම වටින තැනකට ගේන්න. අලුතෙන් දේවල් පටන් ගන්න, අලුත් ස්කිල්ස් පටන් ගන්න, අලුත් සබ්ජෙක්ට් හොයාගන්න. ඔයාගේ ඉලක්කය එකයි, හැබැයි එකට යන පාර වෙනස් කරන්න. එදාට ඔයාගේ ප්ලෑන් එක ඇතුලේ එයාලා නෑ. දැන් කාටද පාඩු? එයාලටද ඔයාටද? මේක කරන්න හොඳ ආත්ම ශක්තියක් හදාගන්න ඕනි. ජර්නල් කරන්න ඕනි, මෙඩිටේට් කරන්න ඕනි, ජිම් යන්න ඕනි. කට්ට කාගෙන ඩිසිප්ලින් මේන්ටේන් කරන්න ඕනි. එක දිගට පොඩ්ඩ දවස ගානේ 100ට එක, ඊගව දවසේ 100ට එක, ඊගව දවසේ 100ට එකයි. පොඩ්ඩ හෙමින් වේෙක් තුඹසක් බඳිනවා වගේ, මකුළුවෙක් මකුළු දලක් වියනවා වගේ, මීමැස්සෙක් මීවදයක් බඳිනවා වගේ, මලක් පිපෙන්න කාලය යනවා වගේ මේක කරන්න ආත්ම ශක්තියක්, එක දිගට කිරීමේ අනුකූලතාවයක්, එක දිගට කරන්න පුළුවන් ඩිසිප්ලින් එකක් ඔයා එක්ක තියෙන්න ඕනි. ඒක හදාගන්න දැන් පටන් ගන්න. ඔයා තමයි ෂයිනි නිෂ්ඨායක. ඔයාට තනියම දිලිසලා අනුන්ට එළිය දෙන්නත් ඔයාට පුළුවන්. තනියම කියන්නේ වචන විතරයි ඔයාගේ ළඟ. ඔයාගේ තනියට ඔයා ඉන්නවා කොහොමත්. අර ප්ලෑන් එක නිකම්ම කඩදාසි කොලයක් වෙලා, හිතක ඇඳුන නෝන්ජල් සිතුවිලි වෙලා, කණ්ඩායමක් විසින් හදපු නිකම් පිඹුරු පතක් වෙලා. මොකද ඔයා ඒකට අහුුනේ නැහැ. ඔයා අහුුනේ නැති වුණාට පස්සෙත් උන් ඔයාව දාලා යන්නේ නැහැ. උන් ඉන්නවා hina වීගෙන විරිත්ගෙන රිලව් වගේ. උන් ඉතින් ඔයාව දාලා යන්නේ නැහැ. උන් ඉන්නවා මස්කුණු කන්න බලාගෙන ඉන්න හයින බල්ලෝ වගේ නගුට පස්ස පැත්තේ ගහගෙන ඔයාගේ වටේටම ඉන්නවා. උන්ට කරන්න දෙයක් නැහැ. වේදනාවට උඩුබුරුලන එක විතරයි උන්ට ඉතුරු. ඉතින් අද අපි කතා කරේ ගෝතයන්ගේ ප්ලෑන් වලට අහුවෙන්නේ නැතුව ලෙජන්ඩ් කෙනෙක් වගේ ඉස්සරහටම යන්නේ කොහොමද කියන එක. මම විශ්වාස කරනවා මේක ඔය අහපු හොඳම කතාවක් වෙයි කියලා. මේක ජීවිතේට ඔබා ගන්න. මේක ලියා ගන්න. මේක ඔළුවට පත්තියම් කරගන්න. ඉතින් පුංචි කුඹියෝ තවත් මේ වගේ ස්පයිසි ගෝල්ඩන් මැජිකල් ටොපික් එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න, ආදරෙන් ඉන්න, පාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. what a good luck පුංචි කුඹියෝ. what a